මොකද්ද බූරුව කරන්නේ? යන්නේ මම මොනවද කරේ? මොකද්ද කරේ කියන්නේ ඔබ මේ පැන කියන්නේ යන්නේ? ඉතින් අනේ ඔයාලට සපෝට් එකකට එක්කනේ හිම මං අතින් දාලා කිව්වේ. බම්බුව සපෝට් එක. මේ අහපන්. හොඳට අහගනි. දැන් මම යනවා ඇතුළට. ඇතුළට ගිහිල්ලා මම මුදලාලිත් එක්ක අරුන් දෙන්නගේ ජඩකම් ඔක්කොම ටික කියනවා උන් දෙන්නට ඇහෙන්නත් එක්ක. හරිද? උඹට තියෙන්නේ ඒ කියන හැම එකටම එහෙම කරන්න දෙන්න බෑ. එහෙම කරන්න දෙන්න බෑ කියලා කියන්න විතරයි. කියලා මගේ පැත්තට සපෝට් එකක් දීපන්. මොකද කියන්නේ? එහෙම කරන්න දෙන්න බෑ. මං කියන්න. අනවශ්‍ය මගුල් කියලා ආය අවුල් කරපන්කෝ බලන්න. හරි. මං කියන්න. මම මේ කියා හිටියේ මුදලාලි ගමේ සමිති සමාගම් වලින් කිසිම දෙයක් ගමට වෙන්නේ නැහනේ. ඈ දැන් නිකමට ගන්නකො ගොවි සමිතිය. ඈ ගොවි සමිතිය ගැන කතා කරන මට පැහැදිලිවම අයිතියක් තියෙනවා. මොකද මම ගොවි සමිතියේ සමාජිකයෙක්. ඈ නැද්ද බං? මං ඕන මුදලාලි එකින් එක කියන්න. ඈ දැන් වැව හාරනවා කිය අවුරුදු ගාණක් කිව්වා. වැව හැරුවද? හැරුවේ නෑනේ. දැන් වැව හාරන්න පාසෙච්ච සල්ලි වලට මොකද උනේ? ගසා කාලා. එහෙම ගණන්න දෙන්න බෑ. එහෙම කරන්න දෙන්න බෑ මුදලාලි. අනික මුදලාලි වැවේ තියෙන වතුර ටික හරියට දෙන්න ඕනේ. ඇල ඇරියොත් එම දවස් එකමාරයි. ආයෙ ඇල වහනවා. එහෙම කරන්න දෙන්න බෑ. අනික ඔය සමිතුල එකතු වෙච්ච මුදල් ටික කෝ? ඈ කෝ? ඒවට වෙච්ච දෙයක් නෑ. එහෙම කරන්න දෙන්න බෑ. එහෙම කරන්න දෙන්න බෑ. අනික මුදලාලි අවුරුදු ගාණක් තිස්සේ ඉන්නේ එකම නිලධාරි ටිකනේ. ඈ එකම නිලධාරි. එහෙම කරන්න දෙන්න බෑ. මම නම් කියන්නේ මුදලාලි අලුතින් නිල වර්ණයක් තියලා අලුත් නිලධාරීන් ටිකක් පත් කරගන්න ඕනේ. එහෙම කරන්න දෙන්න බෑ. ඈ එහෙම කරන්න දෙන්න බෑ. එහෙම කරන්න බැරි නෑ. එහෙම කරන්න පුළුවන්. එහෙම කරන්න ඕනේ. අනික ඒ නිල වර්ණයට මම සභාපති හැටියට ඉදිරිපත් වෙනවා. අපිට පුළුවන් ඔය සභාපතිකම් කරන්න. එහෙම කරන්න දෙන්න බෑ. එහෙම කරන්න දෙන්න බෑ. බූරුව සභාපති විදිහට ඉදිරිපත් වෙන්නේ මම. ඒක තමා බෝලියෝ කියන්නේ. එහෙම කරන්න දෙන්න බෑ. යමන් එළියට ඥානකට එකක් කන්න. ඥානකට දෙන්නකට යම. තරින්දු මෝඩ හරකෙක් වෙන්න එපා උඹ. හරි බලපන් දැන් මෙච්චර ලස්සනට වැඩි හරියන්නේ තෝ මැද්දෙන් පැනලා වැඩි සෑව බූරුවා. තුඟ කරන්න කියපු දේ නේ මම කරේ. කරන්න කියපු දේ කරන්න යකෝ මෙහෙම වෙනවද බූරුවෝ? අර මොකද්ද කරන්න ඕනේ කියලා කියන්න වාරියට. මේ අහපන්. දැන් බැරි වෙලාවත් මම ගොවි සමිතියේ සභාපති වුණොත් මම කරන් දින්නේ වැට්ටි ගැන ඇතුළට ගිහලා කියනවා. උඹට තියෙන්නේ ඒ කියන හැම එකටම එහෙම වැඩක් කරනවා ඉතින් කරන් දින්නේ දාබරි අයියා තමයි. කියලා මට සපෝට් එකක් දීපන්. අයියෝ දැන් යන්නේ මට හරියට වැඩි තේරෙන්නේ. කල්නිත් ඔය ඉජරි කිව්වනම් මම වැඩි කොල්ලා දිනවා ඉස්සරටම. හැබැයි මේ පාර තෝ වැඩේ ඇනුවොත් නෑ. වරින් බූරුවා.